හරි. හරි මම ප්‍රසන්ටේෂන් එක කරන්නම් මොන හරි පැහැදිලි වුණ නැත්නම් ඔයගලන්ට පුළුවන් මීටින් එකෙන් පස්සේ අපි කතා කරන ඒ අවස්ථාවේදී ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි මම චුට්ටක් කතා කරනවා ඇයි පොඩි ව්‍යාපාර බිස්නසස් කරන අය මේක අත්හරින්න කියන එක සම්බන්ධ. මොකද අපි මේකට යන්න කලින් මේක චුට්ටක් අදහසක් ඇතුව තමයි යන්නේ. එකක් තමයි මෙයාලගේ සේල්ස් ස්ටේබල් නෑ හැමතිස්සෙම නිකන් වැනෙනවා වගේ කතන්දරයක් තියෙනවා. සමහරවිට යාට තියෙන ප්‍රශ්න ටික එකපාර බිස්නස් එකක් පටන් අරන් හිතපු ගමන් සේල්ස් වැඩි කරගන්න ගොඩක් අය try කරනවා. තව එකක් තමයි යාලට මාකටිං සම්බන්ධව නොලෙජ් එක අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලොකු කම්පැනි එකක් ගත්තොත් ඒකට වෙනම මාකටිං ටීම් එකක් ඉන්නවා. වෙනම කන්සල්ටන්සි කරන අය ඉන්නවා. එතකොට සේල්ස් මැනේජර්ස්ලා ඉන්නවා. යාලට වෙනම වාහන දීලා නේ වෙනම ටීම් එකක් ඉන්නවා. එතකොට මාකටිං සම්බන්ධව මේ කුඩා ව්‍යාපාරිකයන්ට මම හිතනවා තාම ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරාට ලොකුවට මාකටිං සම්බන්ධව ලොකු නොලෙජ් එකක් නැහැ කියලා. මොකද අපි බ්‍රෑන්ඩ් එකක් හදන තැන ඉඳන්ම ලේබල් එකේ ඉඳන්ම නේද? මේක මාකටිං වලට ගොඩක් බලපානවා. ඒකම මෙයාලා ගොඩක් වෙලාවට බිස්නස් එක අතාරිනවා මේ සෝෂල් මීඩියා වල රීච් එක අඩු වෙනවා නේද? එයා හිතන තරම් යාට ඕඩර්ස් එන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා තව කොට්ටාසයක් අතාරිනවා. ඒකම බූස්ටිං වලට යන වියදම වැඩි. ඔන්ලයින් කරන කෙනෙක් ඩොලර් එකක් දවසට දාලා කන්ටිනියුස්ලි යන්න දැම්මොත් අඩුම යාට දවසට ඕඩර්ස් 10ක්වත් එන්න ඕනේ ඔය කියන විදිහට බිස්නස් ටික අප්පේ. එකම කස්ටමර්ස්ලාගේ ට්‍රස්ට් එක අඩු වෙනවා. දැන් අපි ගොඩක් අය කරන්නේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න කියලා බිස්නස් එකක් පටන් අරන් මොකද කරන්නේ? ලේසියම ක්‍රමේ සෝෂල් මීඩියා වල ගිහිල්ලා පේජ් එක හදලා අපි මේ ඔක්කොම දන්න සෙල්ලම් ටික දානවා. මේක තියෙන ඇල්ගොරිතම් කියලා එකක් තියෙනවා. රීච් එක වැඩි කරගන්න ක්‍රම තියෙනවා. ඒතකොට තව අපි ගෲප්ස් වලට ෂෙයා කරද්දී කොහොමද රීච් එක වැඩි වෙන්නේ? කොච්චර ගෲප් ගානකට ෂෙයා කරන්න පුළුවන්ද? ගෲප් ගොඩකට ෂෙයා කරොත් මොකද වෙන්නේ? එතකොට මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි කරන වැරද්ද තමයි අපි බිස්නස් එක පටන් අරන් අපි හිතන Facebook page එකක් ඕපන් කරලා මේ බිස්නස් එක කරන්න පුළුවන් කියලා. මම කියනවා ඔව් පුළුවන්. හැබැයි ඒකට ඉවසීම තියෙන්න ඕනේ. මම විශ්වාස කරනවා අපි කියන මේ කුඩා ව්‍යාපාර කියන අයගේ මේ ඉවසීම තියෙනවද කියලා. මම හිතන්නේ ගොඩක් අයගේ බහුතරයක නෑ. අඩුම Facebook page එක අවුරුද්දක් දෙකක්වත් රන් කරගෙන නේද? ස්ටේටස් දාගෙන මේකේ රීච් එක ඔඩියන්ස් එක කතා කරන ලෙවල් එකට වෙනකන් අල්ලගෙන යනවා කියන්නේ එයා හොඳ ව්‍යවසායකයෙක්. ඉතින් ඒක කරන කෙනා දිනුම්. ඉතින් මම දකින්නේ මෙන්න මේ හේතු නිසා ගොඩක් පොඩි බිස්නස් කරන අය මේ බිස්නස් වලින් ඈත් වෙනවා. එයාලා කැමති අලුත් දේවල් ඉගෙන ගන්න නමුත් ටික කාලයක් කරද්දී එයා හිතන සේල්ස් එන්නේ නැහැ. එතකොට එයා මොකද කරන්නේ? එයාගේ අවට තියෙන ඒරියා එකේ මොන හරි ඕඩර් එකක් આવුත් අපි හිතමු සබත්තු මහන කෙනෙක් කියලා. එයා අවට තියෙන මොන හරි ඕඩර් එකක් આવුත් මහලා දෙනවා. හැබැයි යට ලොකු දෙයක් කරන්න නම් මේ කැම්පේන්ස් ටික කරන්න ඕනේ. එහෙම නැත්තම් නේද? නළු නිලියෙක් දාන්න වෙයි, TikTok කරන කෙනෙක් දාන්න වෙයි, ලොකු වේදන් යනවා. ඉතින් මේ හේතු නිසා ගොඩක් අය මොකද කරන්නේ? බිස්නස් අත්හැරීමට පුරුදු වෙලා තියෙනවා. එතකොට මේකේ රිසල්ට් එක තමයි අවසානයේ හොඳ ප්‍රොඩක්ට් එකක් තිබුණත් සේල්ස් නැතිව බිස්නස් එක අත්හරින. ප්‍රොඩක්ට් එක හොඳයි. සමහරලාට අපේ ගමක ඉන්න පුළුවන් අත්තම්ම කෙනෙක් කොෆි නේද? එනර්ජි ඩ්‍රින්ක් එකක් හදන්න පුළුවන් කෙනෙක්. කොෆි දාලා නේද? කොත්තමල්ලි දාලා හදන ඉන්නවා. හැබැයි ප්‍රොඩක්ට් එක හොඳයි. එයා සේල්ස් නැති නිසා මේක අත්හරිනවා. මෙයාට මාකට් කරගන්න විදියක් නැහැ. බූස්ටිං චාර්ජස් වැඩි. එයා ඒක දන්නේ නැහැ. එතකොට මෙන්න බිස්නස් එක අත්හරින රිසල්ට් එක තමයි අර මං කියපු ටික නැති වුණොත් මෙයාලා නේද? බිස්නස් එක අත්හැරලා දානවා. ඇයි වෙබ්සයිට් වල ක්වොලිටි අඩු වෙන්නේ? වෙබ්සයිට් වල තියෙන ප්‍රොඩක්ට්ස් සමහර වෙලාවට ආවා ගියා වගේ ලංකාවේ වෙබ්සයිට් එනවා. හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි සප්ලයර්ස්ලාගේ වෙරිෆිකේෂන් නැහැ. සප්ලයර් කොහෙන්ද එන්නේ? මොනවාද කරන්නේ? මොකද්ද මෙයාට තියෙන තත්ත්වය? මොකද්ද මෙයාට දෙන්න පුළුවන් ප්‍රමාණය? කිසිම දෙයක් නැහැ. ඕන කෙනෙක්ට අප්ලෝඩ් කරන්න chance එක දෙනවා.
ඕන කෙනෙක්ට දැන් මටත් පුළුවන් මේකේ අපි කතා කරන වෙබ්සයිට් එක ඕන කෙනෙක්ට දීලා කම්පැනි සල්ලි ටික තියාගන්න. හැබැයි කස්ටමර්ට ෆයිනලි එයා එක්ස්පෙක්ට් කරන ප්‍රොඩක්ට් එක යන්නේ නැහැ. එතකොට ක්වොලිටි කන්ට්‍රෝල් එකක් නැහැ. මේකේ తত্ত্বය කිසිම පාලනයක් නැහැ. ඊට පස්සේ චීප් ප්‍රොඩක්ට්ස් පුෂ් කරනවා. කොහෙන් හරි චයිනීස් වලින් පොඩි පොඩි කෑල්ටියක් ගෙනල්ලා එහෙම නැත්නම් අඩුවටම තියෙන කොස්ට් එක අඩු භාණ්ඩයක් මිනිස්සු අතරට යවනවා. එතකොට ගොඩක් වෙබ්සයිට් වල මෙන්න මේ රීසන්ස් නිසා ක්වොලිටි එක අඩු වෙනවා. බලන්න ප්‍රශ්නම තමයි. හැමතැනම ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර තමයි අපි හොයන්නේ. මාකට් එකේ තියෙන ප්‍රශ්න තමයි ප්‍රොඩක්ට්ස් නෙමෙයි ප්‍රොබ්ලම් එක සිස්ටම් එකයි නේද? මාකට් එකේ ප්‍රශ්නේ ඔක තමයි. එතකොට අපි අද කතා කරන bigmart.lk solution එක තමයි වසර 10ක් experience කරලා trusted system එකක් තමයි අපි මේ develop කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 10ක් මම ව්‍යාපාරිකින්ගේ පැත්තේ හිටගෙන බිස්නස් මල්ලා කරන්නේ මොනවද කියලා දැනගෙන බලාගෙන හරි ලොකු සමහර එක එක ඕගනයිසේෂන් තියෙනවා ඇවිල්ලා එක එක දේවල් කරනවා කතා බහ කරනවා මිනිස්සුන්ට එයාලා කියන එක තේරෙන්නේ නැහැ සමහරවල්ලා. මට මං කිව්වොත් එහෙම අම්මා ඔයාගේ රීච් එක නැහැ ඇල්ගොරිතම් නැහැ කියලා එයාට තේරෙන්නේ නැහැ ඒක. එතකොට අපි බිග්මාර්ට් එකේදී සරලව කරන්නේ විශේෂයෙන් Facebook මාකටිං කරන මතක තියාගන්න. එයාගේ පේජ් එක නැතුනොත් ඒ ඔක්කොම ඉවරයි. අංක 1 ඒක හොඳට මතක තියාගන්න ඕනේ. පේජ් එක අපි ඩිපෙන්ඩ් වෙන්නේ පිට රටක තියෙන කම්පැනියක් එක්ක. එයාලා අයින් කරලා දැම්මොත් ඉවරයි. එතකොට මේ බිග්මාර්ට් එක කියන්නේ ට්‍රස්ටඩ් විශ්වාසනීය සිස්ටම් එකක් ලංකාවේ දෙයක්. එතකොට ඔයා දාන ප්‍රොඩක්ට් එක ඔයා ගේන ප්‍රොඩක්ට්ස් ටික අපි කතා කරන ඔයාගේ කාර්යභාරය මොකක්ද කියලා. එතකොට මේක ලංකාවේ දෙයක් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. අපි මාකටිං කරන හැටි අපි ඔයගලන් හම්බ වෙනකොට කියලා දෙනවා. රයිට්? හරි. ඊට පස්සේ මේක ඇත්තටම සිස්ටම් එකක්. මේකෙදි කස්ටමර් කෙනෙක්ට මේ සිස්ටම් එක හරහා අපි ගේන සප්ලයර්ස්ලාගේ ඕඩර් එක දාලා කුරියර් ආයතනයක් හරහා බඩු ටික යවලා ඒ කුරියර් ආයතනයෙන්ම ඔහුට හෝ ඇයට එහෙම නැත්නම් සැපයුම් කරුට අදාළ පේමන්ට්ස් කරනවා. බලන්න. ගොඩක් ලංකාවේ තියෙන වෙබ්සයිට්ස් මොකද කරන්නේ? කම්පැනියට සල්ලි ගන්න. ප්‍රශ්නයක්. අපි අරගෙන ඉන්වෙස්ට් කරනවා මේවා. එක එක දේවල් වලට ඉන්වෙස්ට් කරලා හිර වෙනවා. හිර වෙනකොට සතියෙන් දෙකෙන් අර පොඩි බිස්නස්මන්ට එපා වෙනවා මේක. පස්සෙන් එලවන්න ඕනේ. පෝර්ටල් එක ලොග් වෙන්න ඕනේ හැමතිස්සෙම ඕඩර් එක බලන්න. නෑ අපේ එක එහෙම නෑ. අපි ලස්සන සිස්ටම් එකක් හදලා දෙනවා. එතකොට මේකෙදි සාමාන්‍ය ක්‍රමවේදයක් කරා මේක වෙනවා. එයාව අපි රෙජිස්ටර් කරනවා අදාළ කුරියර් ආයතනයට. අපි එයාට කියලා දෙනවා මේ ඩිජිටල් කරණය කරන්නේ කොහොමද? එයා කුරියර් ආයතනත් එක්ක හැන්ඩල් කරන්නේ කොහොමද? කුරියර් ආයතනයෙන් කියලා දෙනවා මේ පැකේජින් කරන්නේ කොහොමද? ඔයා ලස්සන පැක් එකක් හදන්නේ කොහොමද කියන එක අපි පර්සනලි කියලා දෙනවා. රයිට්? හරි. එතකොට bigmart.lk ප්‍රාදේශීය නියෝජිත අද දවසේ ඔයගලන් ඇවිල්ලා ඉන්නේ ඔබගේ ප්‍රදේශයෙන් ඉන්කම් earn කරන්න පුළුවන් බිස්නස් ඔපචුනිටි එකක් ගැන දැනගන්න. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර අපි ගාව තියනවා දැන්. අපි මෙච්චර කල් සමහරලාට මෙතන ඉන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් හදලා ප්‍රොඩක්ට් එකක් විකුණන කෙනෙක්. ඔව් එයාට පුළුවන්. එයාට ගොඩක් එයාගේ ප්‍රදේශයේ කන්ටැක්ට්ස් තියෙනවා. එතකොට එයාගේ ප්‍රොඩක්ට් එකත් මේක හරහා විකුණන ගමන් එයාට දෙනවා අනිත් අයගේ ප්‍රොඩක්ට්ස් ටිකත් මේකට දාලා එයාලව ට්‍රේනින් කරවලා එයාට ඉන්කම් එකක් හොයන ක්‍රමවේදයක්. ඒ කියන්නේ එයා මාත් එක්ක එකතු වෙනවා මගේ කම්පැනි එකට. මේක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් අවුරුදු 10ක් තිස්සේ අපි ලංකාවේ කරන බිස්නස් එකක්. රයිට්? ඒක අපි කියලා දෙන්නම් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඒතර ඔයාට ඔයාගේම ප්‍රදේශින් ඉන්කම් එකක් earn කරන්න පුළුවන් ක්‍රමවේදයක්. හරි ඔයාගේ මොනවාද වගකීම්? මේකේ තියෙනවා ඔයාට ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ඔයාට මීටින්ග්ස් තියන්න වෙයි. ඔයාව කතිකෙක් කරන වැඩේ මම කරනවා. ඔයාව හොඳ පෞරුෂයකින් ඔයාට වැදගත් විදිහට යන්න පුළුවන්, ලස්සනට ගිහිල්ලා කතා කරන්න පුළුවන්, ලස්සන ප්‍රසන්ටේෂන්ස් අපිත් එකතු වෙනවා සමහර දේවල් එක්ක. හරිද? එතකොට සප්ලයර්ස්ලා හඳුනාගෙන සැපයුම්කරුවෝ හඳුනාගෙන මේ වෙබ්සයිට් එකට දානවා. ඔයාගේ ඩියුටි එක තමයි අතන ප්‍රශ්නයක් තිබ්බා කස්ටමර්ට යන ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක සම්බන්ධව. ඔන්න දැන් ඔයා ක්වොලිටි එක චෙක් කරනවා. ඔයා තමයි මෙයාගේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක බලන්නේ.
එකපාරයි බලන්න උනා ගිහිල්ලා අපි හිතමු ඒජ් ඔෆිස් එකේ මීටින් එකක් තිබ්බ. ඊට පස්සේ ගෙයක් ගානේ හරි ඒ ෂොප් එකේ හරි ගිහිල්ලා මේ ක්වොලිටි චෙක් කරනවා. එතකොට මේ චෙක් කිරීම තුළින් අපි මාකට් එකට දෙනවා පණිවිඩයක්. බිග් මාර්ට් එක කියන්නේ AG ඔෆිස් මට්ටමින් ක්වොලිටි චෙක් කරලා තමයි ප්‍රොඩක්ට්ස් දාන එකම ආයතනය. ක්වොලිටි චෙක් කරලා අපි කස්ටමර්ට කියනවා බය නැතුව ගන්න. අපි මේක බලනවා. අපේ ටීම් එකක් ඉන්නවා කියන එක අපි දෙනවා. එතකොට මේ ක්වොලිටි චෙක් කිරීම තුළින් ඔයාට මේක ඇතුලෙන් ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. ලස්සනට ඉන්කම් එක ජෙනරේට් වෙනවා. මම කියනවා කොහොමද මේක ජෙනරේට් වෙන්නේ කියලා. ඊට පස්සේ ඕඩර්ස් ෆලෝ අප් කරන්න තියෙනවා. ඔයාට පළවෙනි පාර ගිහිල්ලා මෙයාලා ඔක්කොමත් එක්ක කතා කරලා මෙයාලව වෙනම ඉන්ඩිවිජුවල් රෙජිස්ටර් කරද්දී ඔයාට ඔයාගෙන ආපු හැම වෙන්ඩර් කෙනෙක්ගේම ඩීටේල්ස් ඉස්සරහට සිස්ටම් එකේ පේනවා. පළමු පාර ඔයා මහන්සි වෙනවා. ඊට පස්සේ ගෙදර ඉන්න ලැප් එකක් හරි ෆෝන් එකෙන් හරි ඔයාට බලලා ෆලෝ අප් කරනවා. පසු විපරම් කරනවා. ඕඩර් එක යවුවද මොකද උනේ කොහොමද කස්ටමර් ෆීඩ්බැක්ස් අපි ඔක්කොම ඉස්සරහට කියලා දෙනවා. ඊට පස්සේ ඩිලිවරි එක චුට්ටක් මොනිටර් කරනවා. පාර්සලේ බාකෝඩ් ගැතන එක ගහන්න ඕනේ. ඒ ටික කියලා දෙන්න ඕනේ. මේ හැමදේම ඔයගලන් තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ කස්ටමර් ෆීඩ්බැක් අපි නිතර ලබාගෙන මෙයාලට අප්ඩේට් කරනවා. රයිට්. මේ ඔක්කොම ටික අපි සමාන. රයිට්. මේ ටික ඔක්කොම අපි ඔයගලන්ට කියලා දෙනවා. රයිට්. හරි. වගකීම් ගැන අපි කතා කරා. එතකොට මේක සීරියස් බිස්නස් කරන අයට විතරයි මේ අවස්ථාව දෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා බිස්නස් කරන අය වෙනස් වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ අපි යම්කිසි මහන්සියක් ගන්නවා මෙයාව හොඳ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කරා. විදේශීය රටවල් වලින් බිග් මාර්ට් එකේ ලොකු ඕඩර්ස් එන්න පුළුවන්. ගම්වල තියෙන ප්‍රොඩක්ට්ස්, නගර බද තියෙන ප්‍රොඩක්ට්ස් වලට ලොකු ඉල්ලුමක් එනවා. මම ඒ ඉල්ලුම හැදෙන හැටි ඔයාලට කියනවා ඉස්සරහට කොහොමද අපි ඉස්සරහට මාකට් එක එකපාර අල්ලන්නේ කෙනෙක් කියනවා. අපි විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා අල්ලන්නේ. හරිද? එතකොට මේක බිස්නස්මන් කැමති නැත්තම් ඉගෙන ගන්න අලුත් දේවල් නේද? දීර්ඝ කාලීනව මේක බිල්ඩ් අප් කරගන්න කැමති නැත්තම් මේක කරන්න අමාරුයි. ඒ නිසා අපි මේකට ගන්නේ සීරියස්ලි බිස්නස් එක කරන්න කැමති මිනිස්සු. අපි ගිහිල්ලා නිකන් වාගේ ප්‍රොඩක්ට්ස් ටික දානකොට අපි ගණන් ගන්න නැහැ. අපි වාව එහෙම යවන්නේ නැහැ. වාව ෆුල් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට තමයි යවන්නේ. හරිද? හරි ඊට පස්සේ මේ මොඩල් එකේ තියෙනවා B2B, B2C, B2B සිස්ටම් එකක්. B2B කියන්නේ business to customer. right? ඒක කස්ටමර්ට බඩු යනවා. ඒත් B2B සිස්ටම් එකේදී මෙතන ලස්සන දෙයක් වෙනවා. අපි මෙතනදී හඳුන්වා දෙන සැපයුම් කරුණු නිසා මේක ඇතුළේ ඉන්න ව්‍යාපාරිකයින්ට යාට අවශ්‍ය ඩවුලට් ටික මේකෙන් ගන්න පුළුවන්. සමහරට මෙතන ඉන්න පුළුවන් ඩිහයිඩ්‍රේට් ප්‍රොඩක්ට් එකක් කරන කෙනෙක්. අපි තුමු අන්නාසි වලින් මොන හරි ප්‍රොඩක්ට් එකක් හදනවා කියලා. ඉස්සරහට බිග් මාර්ට් එකෙම අන්නාසි ඩෙලිවරි කරන්න ඉන්න පුළුවන් මේක ඇතුළේ. මම දන්නේ නැහැ දඹුල්ලෙන්ද කොහෙන්ද එන්නේ කියලා මේකට දාන්න පුළුවන්. එතකොට එයාට ඔන්ලයින් ගිහලා ගත්තා. එයාගේ ඩිහයිඩ්‍රේට් වැඩේ කරගත්තා. ඒ වගේ B2B ඇඳුම් මහන කෙනෙක්ට නූල් කෝන් වැටෙන්න පුළුවන් මේකෙන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මහන්සි වෙලා අපේ සමාජිකයෙක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. හරි? ඊට පස්සේ ඔපචුනිටිස් තියෙනවා. අපි මේක ලංකාව වටේම සේල්ස් හදනවා. එක්ස්පෝර්ට් වලට අවශ්‍ය සහාය දෙනවා. මේක විහිළුවකට ගන්න එපා කවුරුත්. මේ සිස්ටම් එකේදී අපි හැමෝම එකතු වුණාම අපිට ලොකු පවර් එකක් ඇති වෙනවා. හිතන්න ලංකාවේ AG ඔෆිස් 350න් එකතු වෙන පිරිස සහ ඒ අදාළ ගම්මාන වලින් එකතු වෙන AG ඔෆිස් වලින් එකතු වෙන ව්‍යාපාරිකයෙක් එකතු වුණාම ලංකාවේ වැඩිම රීච් වෙන ලෝකෙම මිනිස්සු එක්ස්පෝර්ට් බඩු හොයන වෙබ්සයිට් එකක් බවට මේකපත් වෙනවා. ඒක මම කියනවා කොහොමද වෙන්නේ කියලා. එතන එක්ස්පෝර්ට් ක්වොලිටි එක නේද? අපිට පුළුවන් එක්ස්පෝර්ට් කරන්න. මේක ඉන්න ඕන කෙනෙක්ගේ බඩු එක්ස්පෝර්ට් යන chance එකක් තියෙනවා. එතකොට ට්‍රේනින් ඇන්ඩ් ගයිඩ්ලයින්ස් අපි කියලා දෙනවා යාට කොහොමද බිස්නස් එක ඩෙවලොප් කරන්න නෙක්ස්ට් ලෙවල් එකට යන්නේ කොහොමද හැමදේම අලුත් දෙයක්ම කම්පැනි කියලා දෙනවා. ඊට පස්සේ මාකට් එකේ රිසර්ච් කරලා අපි එයාලට තව කියනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ නැහැ. කවුරු හරි ඉන්නවා නම් කෙනෙක් ඔන්න ඉක්මනට හදන්න ලොකු ඉල්ලුමක් තියෙනවා කියන එක කියනවා. right? ඔයගේ දේවල් ටිකක් අපි කරන් යනවා. කාටද මේකට සම්බන්ධ වෙන්න පුළුවන්? small medium large owner business කරන කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. එතකොට ගෙවල් වල ප්‍රොඩක්ට්ස් හදන අයටත් එකතු වෙන්න පුළුවන්. එයාගේ තත්ත්ව සහතික PHI මහතුරුන්ගේ තව තියෙන එක ඒවා. එතකොට manufacturers-ලට නිෂ්පාදකයන්ටත් එකතු වෙන්න පුළුවන්. එතකොට support system මේක branding, video making, customer growth එක, sales support එක මේකෙන් හම්බ වෙනවා.
right? ඒ ටික ඔක්කොම හම්බ වෙනවා. එතකොට vision and mission එක අපි ලංකාව ඩිජිටල් කරන්නට අරන් යනවා. එයාලගේ sales වැඩි කරනවා. අලුත් opportunities ඇති කරලා දෙනවා. එතකොට මේකේ මගේ මැසේජ් එක මම කියවන අවශ්‍ය නැහැ. මම කැමති businesses digital platform එකකට අරන් යනවා නම් ඒ වගේම grow වෙනවා නම් ඔක්කොම එකතුලා මේ වැඩේ කරනවා. right? එතකොට මේ digital කියන එක හරියටම අපි ඉගෙන ගමුද? digital කියන්නේ product එකක් අපි social media හෝ අපේ තියෙන අලුත් technology එක මිනිස්සුන්ට පෙන්වන එක. එතකොට ලස්සන photo shoot එකක් අපිට කරන්න වෙනවා. කරලා තමයි අපි මේක list කරන්නේ අපේ site එකට දාන්නේ. එතකොට social media අපි promotions කරනවා. online orders දෙනවා. මේ customer reach එක වැඩි කරලා දෙනවා. වීඩියෝ හදලා මේ product එකේ reality එක අපි කියනවා. මේ website එකේ තියෙනවා තැනක් වීඩියෝ හරහා එයාගේ product එක ගැන කතා කරනවා. එයා කියනවා අපි උදාහරණයක් විදිහට අපේ බ්‍රෑන්ඩ් එක ගමු කොස්මැටික් බ්‍රෑන්ඩ් එක. මේකත් ඔයගලන්ට හැමෝටම මම හිතන්නේ ඒජන්සි ගන්නත් පුළුවන් මේක මම කියලා දෙන්න. එතකොට මේ බ්‍රෑන්ඩ් එක ගැන අපි කතා කරනවා. මේක ඇවිල්ලා නැචරල් ඉන්ග්‍රීඩියන්ට් තියෙන 90ක් විතර ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් කරන්නේ 10ක් විතර තමයි කල් තබා ගැනීම ද්‍රව්‍ය තියෙන කියලා අපි එක්ස්ප්ලেইন කරනවා. යූස් කරන හැටිත් එක්ක තප්පර 40කින් විතර කියලා මේක ඉවර කරනවා. එතකොට මේ ඩිජිටල් කරන්නේදී කස්ටමර්ට හරි ලේසි හරිම ප්‍රොඩක්ට් එක හොයාගන්න. අනිත් එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එක අතට ගත්තාම ඕන තරම් ප්‍රොඩක්ට්ස් තියෙනවා කස්ටමර්ට තෝරගන්න. මේ ඩිජිටල් කරන්නේ හරහා. ඔයා මේක ඇතුළට ඔයා කොහේ හරි සුපර් මාකට් එකකට ගියොත් යම්කිසි සීමිත ප්‍රමාණයක් තියෙන ප්‍රොඩක්ට්ස්. හැබැයි ඩිජිටල් කරන්නේදී ඔයාලට මේ ෆෝන් එකෙන් ඕන තරම් තියෙනවා බඩු හොයාගන්න. ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා. මේ රෙදි එක හරි නැත්නම් තව රෙද්දකට යන්න පුළුවන්. මේ බෙඩ් ෂීට් එක හරි නැත්නම් මම යනවා වෙන තැනකට. ඕන තරම් ඩිජිටල් කරන නිසා ඔයාගේ අතේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඕන තරම් ප්‍රොඩක්ට්ස් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඩිජිටල් කරන්නේදී අපි මතක තියාගන්න ඕනේ ඔබ කුරියර් සර්විස් එකක් කරා ගෙන්ව ගත්තාම සමහර අය ඉන්න ඔය කුරියර් චාර්ජස් ගැන හිතනවා. නෑ. ඔයාට වැය වෙන කාලේ ඉතිරි වෙනවා. ඔයාට අපි අපේ නියෝජිතයෝ හරහා දැන් ප්‍රොඩක්ට්ස් හොයලා දෙන්නේ. ඒකත් අපි කරලා දෙනවා. හරිද? එතකොට දැන් අපේ ඩිජිටල් කරන්නේදී ගොඩාක් දේවල් මිනිස්සුන්ට සහන සැලසෙනවා. අපි ඒවා අපේ මීටින් එකදී කතා කරනවා. හරි. එතකොට අපි කතා කරමු ඔයාගේ ආදායම් ක්‍රමය කොහොමද හැදෙන්නේ කියලා. ඔන්න ඔයාගේ සප්ලයර්ස්ලා අපි මේකට ගන්න ප්‍රාදේශීය අලෙව නියෝජිතයා ආයතනට ගේන සප්ලයර්ස්ලාගේ ඕනෑම ප්‍රොඩක්ට් එකක් මේක හරහා සෙල් වුණොත් ඔයාට 8%ක ලාභ පර්සන්ටේජ් එකක් ලාභ ප්‍රතිශතයක් ඔයාට ලැබෙනවා. ඒකම සැපයුම්කරුවෝ ලියාපදිංචියේදී ඒ කියන්නේ ආයතනය අර කිව්වේ නිකම් මිනිස්සු මේකට ගන්න දැනීමක් කැමැත්තක් නේද ආසාවක් තියන අය විතරයි ගන්න. අපි 11ගෙනුත් ඔයාලට ඉන්කම් එකක් දෙනවා. එතකොට මේකෙදී සප්ලයර් කෙනෙක් වර්ෂයක් සඳහා අපි මේක රුපියල් 2000ක් ගන්නවා. මේක ඇවිල්ලා ඉතාමත් අඩු මුදලක්. මොකද ඔයා ප්‍රාදේශීය ලේකම් එකට ගිහිල්ලා මීටින්ස් ටික තියලා අපි කරන ටික ඔක්කොම කියලා දෙනවා. කොහොමද කරන්නේ? මෙයාව ඩෙවලොප් කරනවා. මේ හැමදේම මේ ප්‍රයිස් එක දාලා එන අය විතරයි ජෙනුයින් විදිහට මේ බිස්නස් කරන්නේ. නැත්තම් කරන්නේ නැහැ. නැත්තම් අපි නිකන් ගිහිල්ලා අනේ මේක දාන්න කිව්වට කිසිම ගණන් ගැනීමක් නැහැ. ස්ටොක් එක දෙයිද දන්නේ නැහැ. මෙහෙම දුන්නාම එයා දන්නවා මගේ සල්ලි අතන මං කීයක් හරි අවුරුද්දට දැම්මා. මම ඒක නිසා ප්‍රොඩක්ට්ස් ටික තියාගන්න ඕනේ. මං හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕනේ කියන මානසිකත්වය අපි හදනවා. මිනිස්සුගේ බිහේවියර්ස් තමයි අත්හැරීමේ පුරුද්ද තියෙන්නේ. දැන් මෙයාව අපි පුරුදු කරනවා එක ප්‍රොඩක්ට් එක හෝ හරියට කරන්න. එතකොට ඒකෙන් ඔයා මහන්සි වෙනවා මෙයාව ගොඩාක් ට්‍රේනින්ග්ස් කරන්න. මෙයාට මේක කියලා දෙන්න. මෙයා ළඟට ගිහිල්ලා කුරියරයකට රෙජිස්ටර් කරන ටික මේ හැම දෙයකටම ඔයාටත් කොස්ට් එකක් ගන්න නිසා ඔයාට ඒකෙමුත් 35ක් කම්පැනි අනිත් පැත්තට ගෙවනවා. ඒ කියන්නේ රුපියල් 700ක් ඔයාට එක වෙන්ඩර් කෙනෙක්ගෙන් හැම අවුරුද්දෙම ලැබෙනවා. ඒ අවුරුද්දේ වෙන්ඩර් එක සේල් එකක් වෙලා නැත්නම් අපි නෙක්ස්ට් ඉයර් එයාට ෆ්‍රී දෙනවා. ඔන්න කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට බය නැතුව ගිහිල්ලා කතා කරන්න පුළුවන්. මේකෙදි කැමති අය හොඳ අය විතරයි එන්නේ. අනේ මට හරියන්නේ නැහැ රුපියල් එහෙම කතා කරන අය බිස්නස් වල නෙමෙයි. අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක වැඩ කරන්න යන්නේ ලොකු වැඩක් කරන්න යනවා. ඒක අපි හරියට කියලා දෙලත් දෙන්නේ නැහැ කියන්නේ අපි යාව ගන්නෙ නැහැ. ඒතකොට හොඳ මිනිස්සු ටික තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඔයා දක්ෂ වුණොත් ඔයාගේ කොටස පුරව ගන්න ඔයා තමයි ජයග්‍රහණය කරන්නේ. හරි සේල්ස් ඉන්කම් එක්සැම්පල් එකක් අපි ගන්නවා. ඔන්න ඔයා ගේනවා කියලා හිතන්න ප්‍රොඩක්ට් ඩෙනිම් දාන කෙනෙක් ඩෙනිම්ස්
අපි දැන් සෙලින් ප්‍රයිස් එක රුපියල් 1500 කියලා. ප්‍රොඩක්ට් එක හොඳයි. ඔයා තමයි තේරුවේ. ඔයා තමයි මේක බැලුවේ. ඔයා තමයි මේකේ ක්වොලිටි එක චෙක් කරේ. ඔයා තමයි මේ හැම දෙයක්ම ඩිසයිඩ් කරේ. ඔන්න යාර ඔයාට එනවා එකක් විකුණනවා කියලා හිතන්න. රුපියල් 120ක් එනවා. අපි හිතමු මේ මාසෙම ප්‍රොඩක්ට් එක හොඳ නිසා මේක දිගටම ගත්ත නිසා මේ මාසෙම ඩෙනිම් 100ක් විකුණනවා. ඔයාට ඒ ප්‍රොඩක්ට් එකකින් විතරක් රුපියල් 12000ක් එනවා. අපි ගන්නේ ප්‍රාදේශීය ලේකම් එකට එක්කෙනයි. ඔයා හිතන්න ඔයා තෝරපු ප්‍රොඩක්ට් එක ඔයා අවංකව තේරුවා නම් අර කස්ටමර් හැමදාම ඔය ඩෙනිම ගන්නවා. අවුරුදු දෙකෙන් දෙකට හරි එයා ගන්නවා. එයා ඒකම කී දෙනෙක්ට කියනවද ඔය ඩෙනිම ගැන? ගොඩක් අයට කියයි. ඔයා විතරක් නෙමෙයි මේකේ අපේ ප්‍රාදේශීය ලේකම් 350ම ඩෙනිම්ස් දෙන්න පුළුවන්. රයිට්? එතකොට අපි හිතුව සබත්තු දාන කෙනෙක්, සබත්තු ෂූස් විකුණන කෙනෙක් අපි හිතුව රුපියල් 2500ට හොඳ එකක් කියලා. ඔයාට රුපියල් 200ක් එනවා. මේක ඉතින් ඕන තරම් හදාගන්න පුළුවන්. එතකොට අපි ලංකාවේ ෆස්ට් ටයිම් නෙමෙයි මේක අපි මේ සර්ප්‍රයිස් කේක් ඒ වැඩෙත් අපි ඔයගලන්ට බාර දෙන. ඒක අපේ අයට විතරයි කියලා දෙන්න. අපි එතකොට පැක් එකක් හදන හැටි ඔයාට විතරක් කරන්න පුළුවන් වැඩක් අපි මේකේ කියලා දෙනවා. කේක් සප්ලයිස්ලටත් දෙන්න පුළුවන්. එතකොට මේ සයිට් එකේ අපි ගහනවා අනුරාධපුර කේක්. අනුරාධපුර ටවුන් එක අපි හිතමු මොකක් හරි නගරයක් අපි ගමු මෙන්න මෙහෙම මේ ලේකම් කාර්යාලය. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල කියන ප්‍රදේශයේ ඇල්ල අපි මේක ඇල්ල කේක්ස් කියලා අපි සර්චින් බාර්ස් වල ගහලා සර්ච් කරලාදී ඇල්ල කේක්ස් කියලා ඔක්කොම සර්ච් කේක් සප්ලයිස්ලා එනවා. කස්ටමර්ට පුළුවන් කැමති කෙනාගෙන් ඕඩර් එක පික් කරාට පස්සේ එයා දාලා කෙනා ගිහලා ඕඩර් එක දෙනවා. එතකොට අපි දැනට කේක්ස් විතරක් ප්‍රාලේහකින් සප්ලයිස්ලා දෙන්නයි ගන්න. ඒක ඩිසයිඩ් කරන්න ඔයගොල්ලෝ. කම්පැනි නෙමෙයි ඔයගොල්ලන් තමයි ඩිසයිඩ් කරන්නේ. ගොඩක් වැඩි වුණාමත් ඒක අමාරුයි. හරිද? මම ඒක ට්‍රේනින්ග්ස් වල අපි ඒවා කියලා දෙනවා. මේ දැනට ඔයගොල්ලන්ට නිකන් ප්ලෑන් එක විතරයි කියාගෙන යන්නේ. අර ලෙෆ්ට් පිච් එකේ නා මං හිතන්නේ යාට ප්ලෑන් එක තේරුණාද දන්නේ නැහැ. තේරුම් නැත්නම් එමත් කතා කරන්න. හරි. ඒතර සප්ලයර්ස්ලාගේ ඉන්කම් එක ඔයගොල්ලන්ට පේනවා. සප්ලයර්ස්ලා 10 දෙනෙක් ගෙනාවොතින් අර රුපියල් 70000ක් හම්බ වෙනවා 50 sorry 7000යි 50ක් කිලෝ 35000යි 100ක් කිලෝ 70000යි මේක හැම අවුරුද්දෙම මට හම්බෙන එකක්. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතර ටෝටල් ඉන්කම් එක ඒක ඔක දාන්න යන්නේ ඔයාට හදාගන්න පුළුවන්. ඔයාට සිස්ටම් එකෙම ඉස්සරහට පෙන්නනවා. හරි. එතකොට ඔයා මේක කරන්න කැමති නම් ඔයාට නිල පත්වීම ප්‍රදේශ අයිතිය ඔයාට හම්බ වෙනවා. දැන් මේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කය ඉවරයි සමා වෙන්න. මහියංගන ඉවරයි. ඒ වගේ මේක ෆිල් වෙගෙන යනවා. එතකොට ඔයාට ඔයාගේ අයිතිය හම්බ වෙනවා. ඔයාට ගෙදර අයත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් ලොකු බිස්නස් ඔපචුනිටි එකක්. එතකොට ඔයාගෙන් පස්සේ පරම්පරාවට කරන්න පුළුවන් බිස්නස් ඔපචුනිටි එකක් ඔයාගේ ඒරියා එක ඔයාට දෙනවා. ඔයාට ටී-ෂර්ට් එකක්, ID කාඩ් එකක් සහ ට්‍රේනින් සඳහා පමණක් කම්පැනිය 6500ක් ගන්නවා. ඔයාගේ ජීවිතේම ඔයාට බිස්නස් වල ඔක්කොම එකතු කරන් ගොඩ යන්න පුළුවන් වැඩක්. හිතන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා කිරිබත් ගොඩ. මම මේ කියන මීටින් එක ඉන්නවද දන්නේ? ඔයාගේ යාළුවෙක් ඉන්නවා කියයි. හිතන්න යාළුවට තියෙන chance එක ඒ ටවුන් එකේම කොච්චර shops තියෙනවද? දැන් මාකටිං යන්න බෑ කාටවත් ට්‍රේනින්ග්ස් ඉවන්ට් එකක්. හරිද? දොරවල් වලට දාන යතුරු, ඉබ්බෝ, කර්ටන්ස් කොච්චර තියෙනවද? ව්‍යාපාරිකයින්ගේ හමුවකට ගියා, බිග් මාර්ට් ටී-ෂර්ට් එක ඇඳගත්තා, ID එක දැම්මා, අපි දෙනවා තව පොඩි අත්පොත් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ ටිකක් තරම් ඔයා ප්‍රොෆෙෂනල් නේද? වෘත්තීමය වශයෙන් ගිහිලා ප්‍රසන්ට් කරොතින් ඒ ඔක්කොම ප්‍රසන්ට් කරන්නේ ඔක්කොම කියලා දෙනවා. ඔයගලන්ට මේ දැන් අද ඇවිල්ලා හැංගිලෙට ඉස්සරහට බෑ. මාත් එක්ක වැඩ කරද්දී මූණට මූණ ඉන්න ඕනේ. හරිද? ඔයා ගිහිලා ප්‍රසන්ට් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ගොන්න වැඩි කරන්න. ඔයා ඉරිවත් කොට නැත්තම් මම නිකන් කිව්වේ. පමුණුව මහරගම ඔයාගේ ගම් ප්‍රදේශයේ කීයක් ව්‍යාපාර කරනවා? සබත්තු සරප්පු මහන අය. යුනිෆෝම් මහන අය ලංකාවේ අඩුයි. යුනිෆෝම් උත් මහන්න. ඔයාලට උනත් පටන් ගන්න පුළුවන්. ගෙදර ස්කූල් යුනිෆෝම් මහන්න නේ. ඒක කම්පැනි කියන ඔයගලන්ට වෙනම අපේ 350 අපි වෙනම ඩෙවලොප් කරනවා. ඔයාලට වෙනම කම්පැනි කියන මෙන්න මේ බිස්නස් එක ගොඩක් මාකට් එක යනවා. කවුද ඉන්නේ කරන්න අපි ඔයගලන්ට සපෝට් කරනවා. ඒ වගේ දේවල් ගොඩක් ඉස්සරහට වෙනවා. ඉතින් අර මම ඇටි කුකුලගේ න්‍යාය වගේ තමයි චුට්ටක් බේගේ සමහර කී දේවල් ටික කියන්නේ නැහැ දැම්මම. මොකද ඒක අපි ඉස්සරහට කතා කරන නිසා. ඔයාලා දන්නවද ඇටි කුකුලගේ පැටියා දැකලා තියෙනවද කවුරු හරි? දැකලා නැහනේ. ඒ කියන්නේ එයා එකපාරට පැටියෙක් දැකලා නැහැ. එකපාරට ඇටි කුකුලා තමයි අපි දකින්නේ. ඒ කියන්නේ එයා හැංගිලා ඉඳලා තමයි එළියට එන්නේ. අපේ එකත්
අපි හැමෝම එකතු වෙලා ලස්සන දෙයක් තමයි එළියට දෙන්න යන්නේ. හරිද? හරි එක්ස්ට්‍රා ඔපචුනිටිස් දෙකක් තියෙනවා. අපලන්ට අපි ඉස්සරහට ඒක කියලා එකක් ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් එකක් අනිත් එක තව ඔයාලට පුළුවන් කොස්මැටික් බ්‍රෑන්ඩ් එකක්. වාග්ර ප්‍රදේශයේ රූපලාවන්‍ය නිෂ්පාදනාගාරයක් විදිහට ඒ ප්‍රදේශයේ ඔයාලට shops වලට දාන්න පුළුවන් පොඩි items මේ වගේ ගොඩාක් items ඔයගලන්ට company brands වලින් ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් brands හදාගන්න කියන්න. හරි? හරි ඊට පස්සේ build your system income grow වෙන්නේ system එක අනුව decision එක වාගේ ඔයා කැමති නම් අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. මම මේ වීඩියෝස් දෙක තුන පෙන්නන්නම් මේක බලන්න. ඇත්තටම මේක ගොඩක් වටිනවා. මම හුදකලා කරපු ගේමක් බලන්න. අයිබෝන් සියලු දෙනාටම මම මේ ගෙදර පොඩි ව්‍යාපාරයක් කරනවා. ඒකේ නම ඉහාරා ක්ලෝතින් ප්‍රොඩක්ට්ස්. මම මේකේ වැඩිම කරන්නේ බෑග්ස් කරන එක. ඒකට මේ වගේ මේ කැන්වස් බෑග් එක කරනවා. කැන්වස් බෑග් එකේ මේ රූපේ විතරක් නෙමෙයි වෙන වෙනත් තව ඩිසයින් ගොඩක් තියෙනවා. මේ බෑග් එකේ ඇතුළත ලයිනින් දෙකක් දාලා තියෙනවා. ඒ ලයිනින් දෙකට අමතරව හොඳ පොකට් එකක් දාලා තියෙනවා. ඒකට මේක ගොඩක් කල්පවත්න බෑග් එකක්. මොකද මේ විශ්වවිද්‍යාලයන් ළමයින්ට ක්ලාස් වල ළමයින්ට සියාපොත් එහෙම හොඳට බරට දාගෙන යන්න පුළුවන්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. සෝද පාවිච්චි කරන්න පුළුවන්. ලොකු ලස්සන බෑග් එකක්. ඊට අමතරව මේකත් ඒ වගේ එකක්. හොඳට කල්පයකට මේක හොඳ හයියර් එක්ක මේක හෑන්ඩ්ලූම් නෙමෙයි. හෑන්ඩ්ලූම් වලට වැඩිය හොඳ උසස් මටීරියල් එකකින් හදලා තියෙන්නේ. මේ බෑග් එකත් හොඳට ඉඩපාඩු තියෙනවා ලොකුයි. මේකෙත් ඇතුළත පොඩි පොකට් එකක් දාලා තියෙනවා සිපර් එකක් එක්ක ලයිනින් දාලා තියෙනවා. කටට සිපර් එකක් දාලා තියෙනවා. මේක දැනට වෙළඳ පොලේ අලුතෙන් ඇවිල්ලා තියෙන රෙද්දක්. මේක ගෝලි රෙද්දක්. ගෝලි රෙද්ද වුණාට මේක ප්‍රින්ටඩ් එකක්. ඒ ගෝලි රෙද්ද බෑග් එකත් ලයිනින් එකක් දාලා පොකට් එකක් දාලා තියෙනවා. එක එක සයිස් වලින් තියෙනවා. පොඩියට ලොකුවට මුගක් කල් පාවිච්චි කරන්න පුළුවන් රෙද්දක්. මේක අමුරදි බෑග් එකක්. මේ අමුරදි බෑග් එකේ මේ ගෝලි රෙද්දෙන් අලියක ඇප්ලික් කරලා තියෙනවා. මේ අලියගේ හැඩරුව එක එක හැඩරුව වලට තියෙන්නේ. එතකොට ඒකෙත් ඇතුළට පොකට් එකක් දාලා සිපර් එකක් දාලා තියෙනවා. මේකත් පිටිපස්සට හොඳ ලයිනින් එකක් දාලා තියෙනවා. මේ බෑග් එක කැන්වස් එක. මේක කැන්වස් රෙද්ද මේක හදලා මේකත් ඒ වගේම එක එක ප්‍රමාණ වලින් තියෙනවා. මේක කැන්වස් එකේ මේක හෑන්ඩ් පේන්ටිං. මේක මේ ස්ක්‍රීන් පේන්ටිං නෙමෙයි මේක තනිකරම අතින් පේන්ට් කරන්න. මේක හොඳට සෝදන්න පුළුවන්. පාට වෙනසක් වෙන්නේ නැහැ. මේකෙත් ලයිනින් දාලා පොකට් එකක් දාලා තියෙනවා. ඒකත් ඕනම ප්‍රමාණයකින් ඇනූම් කරන විදිහට ලබා දෙන්න පුළුවන්. මේක අමුරෙද්ද මේක ගොඩක් වෙලා ප්ලේ කරන්නේ නැහැ මේ ඔයගලන් කාලේ යන නිසා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එකම මම ඔයගලන්ට බලන්න පෙන්නන්නම්. මට ඕනේ මෙන්න මේ වගේ ටීම් එකක් අපිට හදාගන්න. මේකේ මගේ TikTok එකෙත් ඇති. මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වගේ TikTok එක බලන්න එපා. මම පෙන්නන්න ඔයගලන්ට මෙන්න අපිට ඕනේ මෙන්න මේ වගේ මේ දේශීය නිෂ්පාදකයෝ අපිට පුළුවන් නම් දිරි ගන්නවන්න මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ටික තමයි අපි කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රෝග්‍රෑම්ස් ටික කරනවා නම් කාසි නැති නිසා තමිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. කාසි නැති නිසා හරි මම ඔයගලන්ට පෙන්නුවේ මේ අපිට කළ යුතු දේ කුමක්ද කියන එක. ඉතින් මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න නැති කියලා. එහෙනම් අපි කතා කරමු ඔයාලට මේ සම්බන්ධව වැඩිදුර දැනගන්න තියෙන සහ පැහැදිලි කරගන්න තියෙන දේවල් තියෙනවා නම් අපි කතා කරමු. රයිට් මම හිතනවා පැහැදිලි ඇති කියලා. පරක් වෙලා ආපු අයට බලමු අපි රෙකෝඩින් එකක් දෙන්න පුළුවන්ද කියලා.